කැසිනෝ කියන්නේ නෙගටිව් එකක්නේ. දැන් මම අහන්නේ දැන් ඕන ළමයෙක්ට මේ ෆෝන් එකට ගිහිල්ලා ඔන්ලයින් ගහන්න පුළුවන්. ලංකාවේ තියෙන ලොකුම කැසිනෝ වල ඔන්ලයින් එක මේ ටෙලිෆෝන් එකේ තියෙනවා. හැබැයි අදත් ෆිසිකල් කැසිනෝ වලින් ඔයගොල්ලෝ යම් බද්දක් ගහනවා. ඔන්ලයින් කැසිනෝ වලට සතපහක්වත් බදු නැහැ. මේ ලෝ එක ගේන විතර තමයි එක්සිස්ටිං ලෝ එක ඇතුලේ ඔන්ලයින් වලට ගහන්න පුළුවන් බද්ද. බැරි නම් බෑ කියන්නේ. පුළුවන් මේ පුළුවන්නේ බදු ගහන්න පුළුවන් මොකද බදු එහෙනම් ඇයි ගහන්න නැත්තේ මේ ලයිසන්ස් මොකුත් එහෙම කරන්න ඒ පනතේ බලයක් නැහැ ඒක හරි ඒක බදු ගහන්න බලය තියෙනවා ඔන්ලයින් ඔතන තිබ්බේ ඩෙෆිනිෂන් එකේ ප්‍රශ්නයක් ඔතන බෙටිනුයි ගේමිනුයි දෙකක් බෙටින් වලදී අර ඩිෆයින් කරද්දී ඔන්ලයින් කියන එක ඩෙෆිනිෂන් එක ඇතුලේ තිබුණේ නැහැ ඒක නිසා දැන් ඒක තියෙනවා හැබැයි ඒක තියෙන්නේ බෙටින් ඇන්ඩ් ගේ කියන්නේ බදු අය කරන පනත ඇතුලේ ඒක තියෙනවා ඊළඟට ගේමින් ගත්තොත් ගේමින් වල ඩිෆයින් කරලා තිබුණේ කැසිනෝ එක නිකන් ප්‍රෙමිසස් එකක් විදියට. කැසිනෝ බිස්නස් රෙගියුලේෂන් ඇක්ට් එකේ පවා ඒක ඒ විදිහටයි තියෙන්නේ. දැන් ඔය හැමදේම වෙනස් කරලා බදු අය කරන පනත සංශෝධනය කරා. බදු අය කරන පනත සංශෝධනය කරාට අර තැන් මං හිතන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් තියෙනවා මේ ඔන්ලයින් කරන ඒවා අල්ලගන්න ලංකාවේ පිට ඉඳන් කරන ඒවා. ඒතර මේ වෙනකොට දැන් අද උදේ මැසේජ් එක ආවා දැන් ඇටර්නි ජෙනරල් එකට මේ අවලා බිල් එක තියෙනවා කියලා. අපිට ඇටර්නි ජෙනරල් එකෙනුයි ලීගල් ඩ්‍රාෆ්ට්මන්ුයි උපදෙස් දුන්නා අලුත් කැබිනට් එකේ ඇප්‍රූවල් එක නැතුව පරණ ඇප්‍රූවල් එකේ තියෙන එක ප්‍රොසීඩ් කරන්න බෑ කියලා. ඇයි බැරි? සභාපතිතුමා ඒගොල්ලෝ අපිට ඒක කිව්වා.